හෙලෝ ගයිස් ආයිබෝවන් සියලු දෙනාටම ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද ඔයාට සෙට් වෙන හොඳ ෆෝන් එකක් ඔයා තෝරගන්න කියලා. අපි බලන්නේ ෆෝන් එකේ ෆීචර්ස් මොනවද, ඔයාගේ අතේ තියෙන බජට් එකට ගැලපෙන ඩිවයිස් එකක් කොහොමද හොයාගන්නේ කියලා. ඔයා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මුලින්ම ඔයා මේ ෆෝන් එකක් ගන්න අරමුණ හිතා ගන්න. ඔයා ෆෝන් එකක් ගන්නේ ගේමින් වලට නම් ඔයා මේ ෆෝන් එකේ ප්‍රොසෙසර් එක ගැන, ඩිස්ප්ලේ එක ගැන, ඒ දේවල් ගැන වැඩිපුර හිතන්න ඕන. නැත්තම් ඔයා ෆෝන් එකක් ගන්නේ පොඩි වැඩවලට නම්, සෝෂල් මීඩියා වැඩවලට, කෝල්ස් වලට, ටෙක්ස්ට් ගැන හිතන කෙනෙක් නම් ඔයාට මිඩ් රේන්ජ් ෆෝන් එකක් හොඳටම ප්‍රමාණවත්. ඔයා මුලින්ම අරමුණ දැනගන්න. අරමුණ දැනගෙන හොඳට හිතලා ඩිසිෂන් එක ගන්න. ඒක තමයි ස්ටෙප් 1. අපි ඊළඟට ඔයාට සෙට් වෙන iOS ද නැත්නම් Android ද කියලා කතා කරමු. ඔයා iPhone එකක්ද නැත්නම් Android එකක්ද ගන්න ඕන කියලා හිත ඉන්නව නම් මේ දෙකෙන් මොකද තෝරගන්නේ කියලා මම ඔයාලට පොඩි විස්තරයක් කියලා දෙන්නම්. ඉතින් iPhone එකේ නම් ස්මූත් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. සහ අප්ඩේට් සහ සිකියුරිටි පැත්තත් ගොඩක්ම හොඳයි. නමුත් Android එකේ feasibility සහ option ගොඩක් තියෙනවා. ඔයාට ඕන විදිහකට කස්ටමයිස් කරගන්නත් පුළුවන්. බජට් ෆ්‍රෙන්ඩ්ලි ඔප්ෂන් එක තමයි මේ Android කියලා කියන්නේ. ඔයාට ඕන විදිහකට ඕන ප්‍රයිස් රේන්ජ් එකකින් ගන්න පුළුවන්. හරි. මම හිතනවා මේ කොටසෙන් ඔයාලට පොඩි අදහසක් ආව නේද? iOS ද ඔයාට සෙට් වෙන්නේ Android ද සෙට් වෙන්නේ කියලා. හරි. කතා කරමු අපි ඊළඟට features ගැන. ඔයාට ෆෝන් එක දවසම පාවිච්චි කරන්න ඕන නම් ඔයාලගේ බැටරි ලයිෆ් එක හොඳ ෆෝන් එකක් ගන්න වෙනවා. ෆෝන් එකේ බැටරි කැපැසිටි එක මිලිඇම්පියර් 5000ක්වත් තියෙනවා නම් හොඳටම ප්‍රමාණවත්. කැමරා ක්වොලිටි එක Instagram, TikTok, photography වලට කැමති කෙනෙක් නම් හොඳ කැමරා ස්පෙක් තියෙන ඩිවයිස් එකක් බලන්න. ප්‍රොසෙසර් එක ගේම්ස් මල්ටිටාස්කින් කරන්න කැමති නම් Snapdragon වගේ හොඳ ප්‍රොසෙසර් එකක් තියෙන ෆෝන් එකක් බලන්න. ඩිස්ප්ලේ ක්වොලිටි එකත් AMOLED සහ Full HD කියන ඩිස්ප්ලේ අරගෙන බලන්න. මේ වගේ වීඩියෝස්, ගේමින්, ඇප්ස් කියන දේවල් මාරම ස්මූත් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ කොටසින් තේරුණා නේද ඔයාට සෙට් වෙන හොඳ ෆීචර්ස් තියෙන ෆෝන් එකක් ඔයා තෝරගන්නේ කොහොමද කියලා. කතා කරමු අපි මේ වීඩියෝ එකේ වැදගත්ම කොටසක් වෙන ඔයාගේ බජට් එකට ගැලපෙන ෆෝන් එකක් කොහොමද ගන්න කියලා. ඔයාට තේරෙන පොඩි විස්තරයක් මම මේ සම්බන්ධව කියන්නම්. ඔයා high end models තෝරනවා නම්, ඒ කියන්නේ ලොකු වැඩවලට ඔයා ෆෝන් එකක් තෝරනවා නම් iPhone, Samsung Galaxy S series වගේ ගැන හිතනවා නම් ගොඩක් හොඳයි. මේ වගේ $1700 අතර රේන්ජ් එක තමයි මේ ඩිවයිස් යන්නේ. නමුත් ඔයා බජට් එකට හොයනවා නම් Xiaomi, Realme, OnePlus, Vivo වගේ ෆෝන් උත් තියෙනවා. ඔයාගේ මුදලට වටිනාකමකුත් තියෙනවා. ඔයාගේ බජට් එකට ගැලපෙනම ෆෝන් එක තෝරගන්න. ප්‍රයිස් එක සහ ෆීචර්ස් කියන දේවල් ගැන බැලන්ස් එකේ බලන්න. එතකොට ඔයාට තේරෙනවා මේකේ ප්‍රයිස් එකට සෙට් වෙන ෆීචර්ස් තියෙන ෆෝන් එකක් ඔයා හරියටම ගලපගන්නේ කොහොමද කියලා. ඉතින් මේ කොටසින් ඔයාට ඔයාගේ බජට් එකට සෙට් වෙන ෆෝන් එකක් ගන්න කොහොමද කියලා තේරෙන්නේ නැති. හරි. කතා කරමු අපි බ්‍රෑන්ඩ් එක සහ මේ ඩිවයිස් වල කස්ටමර් සපෝට් ගැන. Samsung, Apple, Huawei, OnePlus මේවා තමයි trusted brand. After sale support, software update, build quality ගැන අනිවාර්යෙන්ම බලන්න ඕන. ඔයා ගන්න යන බ්‍රෑන්ඩ් එකේ සර්විස් සෙන්ටර් එක හොඳයිද කියලා හොඳට හොයලා බලන්න. කස්ටමර් ෆීඩ්බැක් එකත් බලලා ඔයා ගන්න යන ඩිවයිස් එක ගැන හොඳ රිසර්ච් එකක් දැම්මට පස්සේ බ්‍රෑන්ඩ් එකේ සර්විස් එක ක්වොලිටි එක ගැන හොඳ අයිඩියා එකක් ඔයාට ගන්න පුළුවන්. ඇත්තටම ලොන්ග් ටර්ම් එක ගැන හිතනවා නම් ෆෝන් එකේ ෆියුචර් ප්‍රූෆ්ස් වගේ Apple වල අප්ඩේට් අවුරුදු 3-4ක් වගේ කාලයක් දෙනවා. Android ෆෝන් වලත් හොඳ අප්ඩේට් සයිකල් එකක් තියෙනවා. අවසානයේ ඔයාට අවශ්‍ය ෆීචර්ස්, බජට් එක, බ්‍රෑන්ඩ් එක සහ ලොන්ග් ටර්ම් අප්ඩේට්ස් බලලා ඔයා ෆෝන් එකක් තෝරගන්න. සරලව කියනවා නම් අවශ්‍යතාවයේ අනුව ඔයා ෆෝන් එකක් තෝරගන්න ඕන. අලුත්ම ෆෝන් එකක් ගන්නකොට ඔයාට ඒකට හොඳ වැලියු එකක් ලබා ගන්න පුළුවන්. එහෙම ඔයාගේ බෙස්ට්ම චොයිස් එක තෝරගන්න. මම දන්නවා ඔයා හොඳ බුද්ධිමත් කෙනෙක්. එහෙනම් මම ඔයාට උදව් වුණා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාට මේ වීඩියෝ එකේ දැනගන්න මොන හරි තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අදට මම ගිහින් එන්නම්. මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.